සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම අදත් ශාලි බ්‍රෝ YouTube channel එකට. වෙනදා වගේම ඉතාමත් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අදත් අපි ඔයාලට අරගෙන ආවේ. ඉතින් වැඩි කතා බහක් නැතිව අපි යමු අපේ වීඩියෝ එකට. අපි කාර්යෝ නවකතාකාරයෝ මහනුවර නගරය හඳුන්වන්නේ ප්‍රේමීය නගරය කියලා. ඒත් ඇත්තටම මේ කතාව ඇහුවට පස්සේ ඔයාලට හිතෙයි මහනුවර කියන්නේ ප්‍රේමයේ නගරේ නෙවෙයි බිරහවේ නගරය කියලා. ඇත්තටම නුවර කියලා කියන්නේ සාපලත් නගරයක්. ඇයි එහෙම කියන්නේ? මෙන්න මේකයි කතාව. නුවර වැවපතුලේ එක තැනක සමාන්තර ලෝකයකට යන්න පුළුවන් දොරටුවක් තියෙනවා. ඒ ලෝකේ භයානක රාක්ෂයෝ වගේක් ඉන්නවා. ඒ රාක්ෂයෝ පෝෂණය වෙන්නේ මොන වගේන්ද දන්නවද? ප්‍රේමයෙන්. එයාලට බඩගිනි වුණාම එයාලා දොරටුව අරගෙන එළියට එනවා. එළියට ඇවිල්ලා වැව් පතුලේ ඉඳන් උඩට පීනලා වලාකුළු බැම්මේ තනින් තන හැංගිලා ඉන්නවා. මේ රාක්ෂයෝ මිනිස්සුන්ට පේන්නේ නැති වෙන්න රූපාන්තරණය වෙලා තමයි බලන් ඉන්නේ. මේ විදිහට ඉන්නකොට මේ වලාකුළු බැම්ම ළඟින් අත්පටලගෙන යන ආදරවදන් මුමුණමින් යන ආදරවන්තයෝ දැක්කම මේ රාක්ෂින්ගේ බඩගින්න වැඩි වෙනවා. එතකොට උන් මොකද දන්නවද කරන්නේ? ඒ එන ආදරවන්තයෝ අතරින් වැඩියෙන්ම ආදරේ පිරුණු මිනිස්සයා පස්සෙන් වෙන කාටවත් පේන්නේ නැති වෙන්න ඒ කෙනාටත් නොදැනෙන්න පන්නගෙන එනවා. ඊට පස්සේ මේ රාක්ෂයෝ අංශුවක් වගේ පුංචි වෙලා මේ ආදරවන්තයාගේ හිතේ හිදස් අස්සෙන් රිංගනවා. උන් මේක කරන්නේ මේ ආදරවන්තයාට පොඩ්ඩක්වත් නොදැනෙන විදිහට. ඉතින් ඊට පස්සේ මොකද දන්නවද වෙන්නේ? මේ රාක්ෂයෝ අර ආදරවන්තයින්ගේ හිත ඇතුලේ අනිත් අය ගැන තියෙන ආදරය උරා බොනවා. ඒ විදිහට තමයි මේ රාක්ෂයෝ තමන්ගේ බඩගින්න නිවාගන්නේ. මෙහෙම ආදරය උරා බොනකොට අර ආදරවන්තයන්ට මොකද වෙන්නේ දන්නවද? ඒ මිනිස්සුන්ගේ හිත ඇතුලේ අනිත් අය ගැන තියෙන ආදරය හැඟීම් නැති වෙන්න පටන් ගන්නවා. කොටින්ම කිව්වොත් ඒ හිතවල පිරලා තිබුණු ආදරේ මැරෙන්න ගන්නවා. පොඩි කාලයක් ඇතුළත මේ මිනිස්සු හිතා ගන්නවත් බැරි තරමට වෙනස් වෙනවා. වෙනදට හරිම ආදරෙන් ලෙන්ගතුකමින් කතා කරපු මිනිස්සු දැන් රළු වචන වලින් කතා කරනවා. ආදරවදන් හොයන්නවත් නැහැ. වෙනදට ආදරෙන් පැය ගණන් කතා කරපු අය දැන් එකපාරටම නිහඬ වෙලා කතා කරන්න කැමතිත් නැහැ. අනික් කෙනාව නිතරම මගහරින්න බලනවා. මේක මහා දරුණු ඛේදවාචකයක්. මේ ලෝකේ කිසිම කෙනෙකුට දැනෙන්න හොඳ නැති නරකම නරක දෙයක්. ඒක හරියටම දන්නේ ඒකෙන් බිඳවන අනිත් කෙනා විතරයි. තමන්ගේ ආදරවන්තයා එකපාරම මෙහෙම වෙනස් වුණාම එයා කොච්චර බිඳවනවා ඇතිද? එතකොට ඒ අයගේ හිතවලත් වේදනාව කලකිරීම ඇති වෙන්න ගන්නවා. මට ඔයාගෙන් එහා ලෝකයක් නැහැ කියලා කියපු මිනිස්සුනේ කටින්ම මට ඔයා ගැන හැඟීමක් නැහැ, මට ඔයාව එපා වෙලා කියන තරමට මේ මිනිස්සුන්ගේ හිතේ තියෙන ආදරේ උරා බීලා තමන්ගේ බඩ පුරවගෙන මේ රාක්ෂයෝ එතනින් පිට වෙලා යනවා. ඉතින් මෙහෙම වෙද්දි මේ ආදරවන්තයන්ගේ ලෝකය මිහිපිට අපායක් වෙන්න පටන් ගන්නවා. ඇත්තටම ඒක කොච්චර දරුණු ඛේදවාචකයක්ද? අද ඊයේ දැනගත්තු කාරණයක් නෙවෙයි. රජ කාලේ ඉඳන්ම මේ රාක්ෂයෝ දඩයම් කරන්න වගේම උන්ගේ ලෝකෙට යන දොරටුව වහන්න ගොඩක් උත්සාහ කරලා තියෙනවා. ඒත් ඒ කිසිම දෙයක් වැඩක් වෙලා නම් නැහැ. මේ දොරටුව අවුරුදු දහස් ගණනක් වැහිලා තිබුණු එකක්. ජනප්‍රවාදයේ කියන විදිහට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ කාලේ ඔතන වෙල්යායක් තිබිලා තියෙනවා. නුවර වැව හදන්න මේ වෙල්යාය හාරනකොට අත්වැරදීමකින් මේ දොරටුව කැඩිලා තියෙනවා. එතනින් පස්සේ තමයි ඔය රාක්ෂයෝ එන්න පටන්ගෙන තියෙන්නේ. ඉතින් මේ රාක්ෂයන්ගේ පළවෙනි ගොදුර උනේ කවුද දන්නවද? ඒ වෙන කවුරුත් නෙවෙයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. ඉතින් ඒක උනේ මෙන්න මෙහෙම. කාලේ මේ රජතුමාගේ පිළිමතලාවේ කුමාරිහාමිගේ අතරේ පෙම්පලහිලව්වක් තිබිලා තියෙනවා. ඒ කාලේ මේක නුවර ප්‍රසිද්ධ රහසක් වෙලා තිබ්බේ. ඉතින් මේ දෙන්නගේ ආදරේ කිසිම බාධාවක් නැතිව හොඳට තිබ්බා. මිනිස්සුත් බලාගෙන හිටියේ පිළිමතලාවේ කුමාරිහාමි රජතුමාගේ රන්දෝලි බිසව වෙනකම්. හැබැයි මේ රාක්ෂයෝ ඒ ආදර කතාවත් විනාශ කරලා දැම්මා. තමන්ගේ ආදර සම්බන්ධේ නැති වුණ නිසා මානසිකව වැටිලා හිටපු රජතුමා බීමට ඇබ්බැහි වුණා. ජෝන් ඩොයිලි මේ රජතුමා බැහැ දකින්න එද්දි
පඳුරු විදිහට ගෙනත් දීපු බීම බීලා තමයි මේ රජතුමා මත්පැන් වලට ඇබ්බැහි වෙන්න පටන් ගන්නෙ. ඉතින් මතට ලොල් වුණු රජතුමා කරපු වැරදි වැඩ ගැනත් අපි හැමෝම දන්නවනේ. ඉතින් රජතුමාට මෙහෙම වෙන්න ප්‍රධාන හේතුව උනේත් මේ රාක්ෂයෝ රජතුමාගේ ආදරේ උදුරගත්තු එක. උනත් මේ රාක්ෂයෝ තාමත් නිදහසේ එහා මෙහා යනවා. උන් තාමත් වලාකුළු බැම්මස්සේ හැංගිලා ඉඳලා ආදරෙන් ඉන්න පෙන්වතුන්ගේ හිතස්සට රිංගලා ආදරේ උරාගෙන බඩ පුරව ගන්නවා. ඉතින් මේ රාක්ෂයෝ එන දොරටුව වහලා දාන්න පුළුවන් වුණ දවසට තමයි නුවර ඇත්තටම ප්‍රේමයේ නගරය වෙන්නේ. කතාව දන්නේ 14ක් විතරයි. දන්න අය වෙන කාටවත් කියන්නෙත් නෑ. Taman ආදරය කරන කෙනෙක් එක්ක මේ ඉසව්වට එන්නෙත් නෑ. මේ කතාව ඇයි ප්‍රසිද්ධ නැත්තේ කියලා ඔයාලා හිතනවා නේද? ඒකට හේතුව තමයි යම් දවසක මේ සිද්ධිය දැනගත්තොත් මේ මුළු වැව රවුමම පාළුවෙන් පාළුවට පත් වෙලා යනවා. අර අහස මේ වගේ දුක්බර කතා ගොඩක් දරාගෙන ඉන්නවා. එයා ගොඩක් වෙලාවට හැඟුම්බර බලාකුළු වලින් බර වෙලා ඉන්නේ. මෙන්න මේ නිසා කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. නුවර වැවරවුමේ තියෙන සැඟවුණු අමුතුම කතන්දරය ඔන්න ඔක තමයි. මේ නිසා තමයි නුවර විරහවේ නගරය කියලා හඳුන්වන්නේ. ඉතින් මේ වගේ තමත් වැදගත් වීඩියෝ නරඹන්න අපේ ශාලි බ්‍රෝ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න නම් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.